හරි. අපි මේ ගිය සතිය ඔයාලට මේ පන්තියේ පටන් ගත්ත මේ පාඩම දරුවනේ කතාව නවත්තමු දැන්. අර පරක් වුණා පටන් ගන්න මෙහෙයුම් කළමනාකරණය. එතකොට මේ මෙහෙයුම් කළමනාකරණයේ ගිය සතියේ අපි පළවෙනි සතියේදී මේකේ පළවෙනි කොටස ඉවර කරා. ගිය සතියේ මේකේ දෙවෙනි කොටස අපි පටන් ගත්තා. එතන මෙතනදී මෙහෙයුම් කළමනාකරණය යනු කිව්වා. කොහොමද අපි මෙහෙයුම් කළමනාකරණය යනු කිව්වේ? සංවිධානයක අරමුණු පරමාර්ථ සඵලදායි විටු කර ගැනීම සඳහා සම්පත් කිව්වේ නෑ. මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව සැලසුම්කරණය එහෙම කිව්වද? සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය ඇතුළත් ක්‍රියාවලිය මෙහෙයුම් කළමනාකරණය කිව්වා. වෙනස් කර එක තැනක් විතරයි. ඊට පස්සේ මේ මෙහෙයුම් කටයුතු කියන එක ප්‍රධාන වශයෙන් ආයතන දෙකක මෙහෙයුම් කටයුතු සිදු වෙනවා කිව්වා. භාණ්ඩ සපයන ආයතන සහ සේවා සපයන ආයතන. ආයතන වර්ග දෙකක් තිබ්බා. ඊට පස්සේ අපි මෙහෙයුම් කළමනාකරණේ කාර්යයන් පහක් තියෙනවා කියලා පහම ඉගෙන ගත්තා. මොනවද තිබ්බ කාර්යයන් පහ? නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පරීක්ෂණ හා සංවර්ධනය. ආය වරක් පොඩ්ඩක් කාර්යයන් පහ මතක් කරන්න. මෙහෙයුම් කළමනාකරණේ ශ්‍රිතයන් පහ හේවත් කාර්යයන් පහ මොනවද තිබ්බේ? එක ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, පාලනය, ද්‍රව්‍ය මිලදී ගැනීම, පරීක්ෂණ හා සංවර්ධනය. එහෙම අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ගිය සතියේ ආවා මෙහෙයුම් කළමනාකරණයේ ඊළඟ පාඩම නිෂ්පාදන ක්‍රම. අපි ගිය සතියේ කතා කරේ නිෂ්පාදන ක්‍රම. නිෂ්පාදන ක්‍රම. එතකොට ළමයි මෙන්න මේ කියන නිෂ්පාදන ක්‍රම ඔක්කොම කීයක් තිබ්බද? ඔක්කොම 4ක්ද 3ක් තිබ්බා. එක කාර්ය නිෂ්පාදනය, දෙක කාණ්ඩ නිෂ්පාදනය, තුන ප්‍රවාහ නිෂ්පාදනය. මෙන්න මෙහෙම නිෂ්පාදන ක්‍රම 3ක් තියෙනවා කිව්වා. ඒ පාඩම ගිය සතියේ උගන්වන ගමන්ම එහෙම උගන්වලා අවසන් වුණ ගමන්ම වීඩියෝ එක මම WhatsApp group වලට දැම්මා. YouTube එකට දාපු වීඩියෝ එක. එතන මෙයාගේ වීඩියෝ එකක් තියෙනවා, මෙයාගේ වීඩියෝ එකක් තියෙනවා. ඔන්න දැන් අපි මේ නිෂ්පාදන ක්‍රම කතා කරපුවම දැන් යනවා පිටු අංක 11 තියෙනවා නිෂ්පාදන සැලසුම්කරණයට අයත් කටයුතු කියලා. දැන් අපි නිෂ්පාදනය ප්ලෑන් කරන්න යනවා. නිෂ්පාදන සැලසුම්කරණය. නිෂ්පාදන සැලසුම්කරණය. මොකක්ද අපේ දැන් මාතෘකාව? නිෂ්පාදන සැලසුම්කරණය. දැන් ළමයි අපි ආයතනයක් වුණයින් පස්සේ මුලින්ම මොන වගේ භාණ්ඩයක්ද හදන්නේ කියලා තීරණය කරන්නේ මැනේජ්මන්ට් එකෙන්ද නැතිනම් ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් එකෙන්ද මාකටිං එකෙන්ද ෆයිනෑන්ෂියල් එකෙන්ද HR එකෙන්ද? අපි හදන්නේ මෙන්න මෙහෙම භාණ්ඩයක් අපි හදන්න යන්නේ කියලා තීරණය කරන්නේ කවුද? කළමනාකරණයෙන්ද, මෙහෙයුම් කළමනාකරණයෙන්ද, අලෙවි කළමනාකරණයෙන්ද, නැත්නම් මූල්‍යද මානවද? අර මොකක් හරි භාණ්ඩයක් හදන්න යන්නේ. හරි? අලුත් නිෂ්පාදනය මෙන්න මෙහෙම අපිට චොකලට්ුයි චීස්ුයි කලවම් කරපු බිස්කට් එකක් හදන්න හිතේ තියෙනවා දැන් මෙලිබන් එක්කනාගේ. චොකලට් සමග චීස් කලවම් කරපු එකක්. චොකෝ චීස්. හරිද? එතකොට එයා ඒකට දැන් ඒක තීරණය කරන්න ළමයි මොකෙන්ද? මොකෙන්ද? මේ චොකලට් චීස් දාපු බිස්කට් එකක් හදනවා කියලා. කළමනාකරන කාර්යයන් පහක් තිබ්බනේ, ශ්‍රේණියන් පහක්. 4ක් තිබ්බ දන්නවනේ. මැනේජ්මන්ට් එකෙන්ද එකක්. කළමනාකරනෙන්ද ඔය හදන චොකලට් චීස් එක හදනවා කියලා තීරණය කරන්නේ. මෙහෙයුම් එකෙන්ද මේ කියන පාඩමෙන්ද මාකටිං හේවත් අලෙවි කළමනාකරණයෙන්ද මූල්‍ය කළමනාකරණයෙන්ද HR එක හේවත් මානව සම්පත් කළමනාකරණයෙන්ද මේ 5 දෙනාගෙන් මේ කළමනාකරන පාඩම් පහක් ඔය මං කිව්වේ. ඒ 5 දෙනාගෙන් කාගෙන්ද මේක පටන් ගන්න.
චොකෝ චීස් එක හදන්න. ආරම්භ වෙන්නේ කොතනින්ද? මතක නැහැ. හදන එක තීරණය කරන්නේ. අපි මෙන්න මෙයාගෙන් තමයි ඔක හදන එක තීරණය කරන්නේ. අලෙවි කළමනාකරණයේ ආරම්භය සහ අවසානය කවුද? පාරිභෝගික අවශ්‍යතා හා උවමනාව. මෙන්න මෙතනදී අපි තීරණය කරනවා චොකෝ චීස් එකක් හදනවා කියලා. චොකෝ චීස් කියලා අපි හිතමු. හරි දැන් ඔන්න හදනවා. තීරණය කරා මෙතනදී. ඊට පස්සේ මේක හදන්න පුළුවන්ද බැයිද කියලා ඔම් පරීක්ෂණ කරනවා ළමයි. දැන් මේ අදහසනේ. චොකෝ චීස් කියලා එකක් ඇවිල්ලා තියෙන අදහස. මේ අදහස මාකටිං එකේ එක්කනා ගිහිල්ලා දැන් කියනවා ළමයි මෙන්න මෙහෙ ඔන්න මේ මාකටිං එකේ එක්කනා මේක ගිහින් කියනවා කාටද? මැනේජ්මන්ට් එකට. මැනේජ්මන්ට් එක අහනවා මේකට ගිහිල්ලා කියනවා මෙහෙයුම් එක්කනාට මේ පොඩ්ඩක් බලන්නකො මෙන්න මේක හදන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් චෙක් කරන්නකො පරීක්ෂණ කරන්නකො. ඒක මෙහෙයුම් එක්කනාට කියනවා. මෙහෙයුම් එක්කනා try කරනවා හදන්න. ඊට පස්සේ මෙහෙයුම් එක්කනා try කරලා මේ ක්‍රියාවලිය සම්බන්ධ තියෙනවා. මෙහෙයුම් එක්කනා කියන මට ඒ වැඩේ කරන්න මට සල්ලි ඕනේ. සල්ලි ඉල්ල ගන්න කාගාවට යනවද? ඇහුනේ? මූල්‍ය කළමනාකරු ගාවට යනවා. ඒ විතරක්මදි මට ඒකට මෙන්න මේ විදිහට වැඩ කරන්න සේවක සෙට් එකක් ඕන. අන්න මානව සම්පත් එක. ඕක තමයි වෙන්නේ ඉතින්. හරි. ඔය දැන් මේ කළමනාකරන ක්‍රියාවලියේ ශ්‍රිතයන් අතර පට්ට බැඳීමක් තියෙනවා නේද? මෙයා අදහස ගත්තා. ඒ අදහස ගිහිල්ලා මෙයාට කියනවා මෙයා මෙහෙම එක්කනට කියනවා මචං මේක පොඩ්ඩක් හදන්න බලපන් පුළුවන්ද කියලා. එයා කියනවා හරි මම බලන්නම් මට හැබැයි මෙච්චර සල්ලි ඕන වෙයි. try කරන්න ගන්න එපා එක ඒවා. මෙච්චරක් සේවකයෝ ඕන වෙයි. දැන් ඔන්න පරීක්ෂණ කරා. මම ඊළඟට අලෙවි කරන පාඩමෙත් ওই කතාව තියෙනවා. ඒක මේ දැම්ම කියාගෙන ගියාම ලේසි. පරීක්ෂණ කරා පස්සේ ඇත්තට මේක හදන්න පුළුවන්. ඒක හදන්න පුළුවන් දැන්. එකපාර ලොට් එකක් හදන්නේ නැහැ ළමයි. එකපාර මේ ලක්ෂ ගණන් හදලා විනාශ වෙන්න ඕනේ නැහනේ. මුලින්ම එකක් දෙකක් හදලා පුළුවන්ද කියලා පරීක්ෂණ කරනවා. හදන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරනවා. ඒ මෙතනදී කරේ. ඔන්න එයා හදන්න පුළුවන්. දැන් මේක මෙයා ඊට පස්සේ මෙයා try කරනවා ළමයි මේක දැන් පළවෙනිම චෙක් කරලා බලද්දි හදන්න පුළුවන් නම් ඊට පස්සේ මෙයා try කරනවා මේක හදලා මොනව කරන්නද? හදන්න පුළුවන් නම් වැඩේ ඕකේ නම් දැන් මොකද කරන්නේ? හදන්න පුළුවන්. වැඩේ ඕකේ. දැන් මේ හදලා මොකද කරන්නේ මෙයා? දැන් විකුණන්න හදන්න පටන් ගන්නවා. විකුණන්න හදන්න පටන් ගත්තයින් පස්සේ මෙයාගේ නිෂ්පාදන සැලසුම් කරණයක් තියෙනවා ළමයි. මොකක්ද තියෙනවද? නිෂ්පාදන සැලසුම් කරේ. දැන් හදනවයි කියලා අම්බානට හදලා හරියන්නේ නැහැනේ. මදි වෙන්න හදලා හරියන්නේ නැහැනේ. ඒතර මෙයා හදද්දී මෙන්න මෙහෙම සැලසුම් කරණයක් තියෙනවා. අංක 1 තමයි සැපයුම් දාමය හඳුනා ගන්න ඕනේ. අංක 1 මෙයා හඳුනා ගන්නවා සැපයුම් දාමය. දැන් හදද්දී ප්‍රොඩක්ෂන් එකක් මම නිෂ්පාදන කටයුතු කරද්දී මට තියෙනවා සැපයුම් දාමයක්. මට තියෙනවා මොකද්ද? සැපයුම් දාමයක්. ඒ සැපයුම් දාමය තමයි මෙහෙම. සැපයුම් දාමය කියද්දී මෙතන මේ හදන තැන. හරිද? මේ මොන තැනද? හදන තැන. ඒතර මම මේ හදද්දී මට සැපයුම් දාමයක් තියෙනවා. මට මේ හදන්න ඕන කරන බාන්න හදන්න මොනව ඕනේද අංක 1? මොනවද ඕනේ? ඇහුන්නේ හරියට කියන්නේ මට මේ හදන්න මෙව්ව මොනවද ඕනේ? මට මේ හදන්න අවශ්‍යයි මොනවද? ඔව් සම්පත්. නැත්නම් අපි කියනවා මම මේ චොකෝ චීස් එක හදන්න මට අමුද්‍රව්‍ය ඕනේ. එක එක ඒවා සපය ගන්න එපේ. මම ඔන්න මට ඒවා සපය ගන්න ඉන්න සෙට් එක දිහා බලනවා. මම මෙන්න සපය ගන්නවා. හරි මම බලනවා මගේ සැපයුම් දාමේ ඉන්නවා. ඉමාෂ් ඉන්නවා. ඉදුවරේ ඉන්නවා. මල්ෂේ ඉන්නවා. ඔන්න මම එයාලගෙන් සප්ලයි එක සැපයුම ගන්නවා. මට මේ කට්ටිය ඕනේ නේද? මම ඉමාෂ් මට මෙච්චරක් බඩු ඉවන්න මේ ඔයා හැම සතියෙම මෙන්න මෙදාට ගෙනත් දෙන්න ඕනේ. අන්න එහෙමයි. හරි. මොකද ඒ ඉමාෂ් හරි ඔය සැපයුම් දාමින් නැහැ නැතුව ගියොත් මට මෙතන හදන්න බෑ. එයාලට මම කියන මෙදාට ඔයා බඩු ඉවන්න ඕනේ. ඔය ව්‍යාපාර කරද්දි කඩවල් කරද්දි ඕක හොඳට තේරෙනවා ඒක හරිද? එයා දිගටම සපයන්න ඕනේ. එයා සැපෙව්වොත්නේ මම මෙතන හදන්නේ. ඔන්න හදනවා මම දැන්.
ඊට පස්සේ මේ සැපියුම් දාමේ ළමයි ඉතුරු කට්ටිය තමයි මම මේ හදපුවා. දැන් මෙතන තියන් ඉඳලා හරියනවද? හරි. ඔන්න මම දැන් හදන්න අමුද්‍රව්‍ය ඕනේ. ඒක හරිනේ. මේ හදපුවා දැන් මම ළමයි මොනවද කරන්න ඕනේ? විකුණන්න ඕනේ. විකුණද්දි මට ඉන්නවා පාර්ශව දෙකක්. කවුද? කවුද ඉන්නේ? මට ඉන්නවා බෙදා හරින අය. සහ සිල්ලර තොග වෙළඳුන්. ඔය සෙට් එකට ඉන්නේ ඕන මම ඔන්න දැන් සැපියුම් දාමේ මම කිව්වා මෙන්න සප්ලයර්ස්ලා ඉන්නවා. මම සබ් විතරක් දාන්නම්. මෙන්න මගේ ආයතනයේ තියෙනවා. මම ප්‍රොඩක්ෂන් එක P කියලා දාන්නම්. මම හදනවා. මේ හදපුවා ඊට පස්සේ ළමයි බෙදා හරිනවා. ඩිස්ට්‍රිබියුට් කරනවා. මම DST දාන්නම්. ඩිස්ට්‍රිබියුට් කරද්දි මෙතන බෙදා හරින්නෝ ඉන්නවා. නැත්නම් නියෝජිතයෝ ඉන්නවා. ඒ වගේ මෙන්න මෙයාලා ඉන්නවා. සිල්ලර අයත් ඉන්නවා. තොග අයත් ඉන්නවා. හරි නේද? සිල්ලර තොග අය ඉන්නවා. ඊට පස්සේ තමයි මෙතන ඉන්නේ කවුද? පාරිභෝගිකයා ඉන්නේ. මේ බිස්කට් එක හදලා දෙන්න තියෙන කට්ටිය ඉන්නේ. ඕම් මං අංකයකටම හඳුනාගත්ත සැපියුම් දාමය. මට ඒක වැදගත්. හදන ප්‍රමාණය තීරණය කරන්න යද්දී මට මේක වැදගත්. සැපියුම් දාමය හඳුනාගත්තා. මෙන්න මගේ සැපියුම් දාමය. මෙයාලගෙන් මම සපය ගන්නවා. මම මේවා හදලා ඒජන්ට්ලට දෙනවා. නියෝජිතයෝ කියලා වර්ගයක් ඉන්නවා. එයාලා මාර්ගෙන් සිල්ලර සහ තොග කියන වෙළඳුන්ට බෙදා හරිනවා. එයාලා මාර්ගෙන් සිල්ලර හා තොග වෙළඳුන්ට බෙදා හරිනවා. අන්න ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් ඒක හරිනේ. දැන් මම දෙවණියට බලනවා දැන් කීයක්ද හදන්න කියලා ඕන වෙද්දි මම මෙන්න මෙයාලගෙන් දැනගන්න විස්තර ටික. තොග වෙලෙන්දා මාර්ගෙන් සිල්ලර වෙලෙන්ද ඉන්නවනේ සිල්ලර වෙලෙන්දා කියනවා. දැන් උදාහරණයක් අපි හිතමුකෝ ඔමාෂා සිල්ලර වෙලෙන්දෙක්. ඔමාෂා ඩිමාෂා සිල්ලර වෙලෙන්ද කියලා ගන්නකො. ඊට පස්සේ මම ඇවිල්ලා හදනවා නම් මම දැනගන්නේ නැහැ හරිද? මම කියනවා තොග එක්කනාට මේ ඔයාගේ වටේ ඉන්න සිල්ලර වෙළඳ ටික බලන්න. දැන් අපි හිතමුකෝ ජායල රීටා ස්ටෝර්ස් එක සුබනි ස්ටෝර්ස් එක තොග වෙළඳ සැලනේ. ඔයාලගේ ගෙවල් පැතිවල තියෙන සිල්ලර කඩවල් වල අය ගන්නේ ඔතනින් ඇවිල්ලා බඩු අරන් ගිහිල්ලා ඒ කඩේ විකුණන එකද කරන්නේ ඇත්තද නැද්ද? එහෙම අහලා තියෙනවද ඔයාලා? ඒතර අපි හිතුවොත් එimhe දැන් ඔමාශලයා ගෙවල් පැත්තේ බලනවා ගෙවල් කීයක් තියෙනවද? එයා කියනවා අපේ ගෙවල් පැත්තේ අපේ කඩේ සාමාන්‍ය ගෙවල් 150ක විතර බඩු ගන්නවා. ඔය වගේ පිරිස හඳුනා ගන්නවා. 150 කියන එක ගෙදරක පහ ගන්න විතර 750යි. උන 750ක් ඉන්නවා. ඊට පස්සේ ඔය වගේ අපි වල උඩම් මිට ඒරියා එක කරකල බලනවා. එතකොට බලුවොත් මෙහෙ ඉන්නවා මෙන්න මෙච්චරක්. මෙහෙ ඉන්නවා මෙන්න මෙච්චරක්. ඕම වන්න අපි හඳුනා ගන්නවා මොකද්ද ළමයි? ඉල්ලුම පුරෝකථනය කරගන්නවා. දෙවෙනි එකට අපි කියනවා ඉල්ලුම පුරෝකථනය කිරීම. ඒ කියන්නේ මේක කී දෙනෙක් ඉල්ලනවද සාමාන්‍යයෙන්? ඉල්ලුම පුරෝකථනය කරනවා. හදන්න කලින්. මුලින්ම සැපියුම් දාමය හඳුනාගත්තා. සප්ලයි චේන් එක. ඊට පස්සේ මං ඉල්ලුම පුරෝකථනය කරනවා. ඉල්ලුම පුරෝකථනය කරනවා. ඉල්ලුම කියන එක පුරෝකථනය කරගන්නවා මොකද මේ නැතුව බෑ. ඊට පස්සේ ඔන්න ඉල්ලුම පුරෝකථනය කරයින් පස්සේ හඳුනාගත්තා කී දෙනෙක් ඉල්ලනවද කියලා. ඊට පස්සේ මම මොකද කරන්නේ මේ දැන් ඔන්නේ ඉල්ලුම හඳුනාගත්තා. අපි හිතමු මේ මුළු ඔක්කොම ඒරියා වල 10000ක් විතර ඉන්නවා මිනිස්සු ගන්න. ඒ කියන්නේ මිනිස්සු 10000ක් විතර ඉන්නවා. මිනිස්සු කීයක් ඉන්නවද? 10000ක් ඉන්නවා. එතකොට මේ කියන 10000ට මේ අපි හදන්න වෙන්නේ. ඕන් ඊට පස්සේ අපි හදනවා ළමයි කීයක්ද? ධාරිතාව තීරණය කරනවා. කීයක්ද අපි එහෙනම් හදන්නේ? ඊට පස්සේ අපේ ඉල්ලුම පුරෝකථනය කරා. ඒ කියන්නේ අපි කොච්චරක්ද ඉල්ලන්නේ කොහොමද ඉල්ලන්නේ කියලා බැලුවා. කී දෙනෙක් ඉල්ලනවද කියලා අපි ඉල්ලුම තීරණය කරා. ධාරිතාව තීරණය කරා. ඊට පස්සේ පහසුකම් සහිත ස්ථානයක් තෝරගත්තා. මේ වැඩේ කරන්න පහසුම තැන මොකක්ද? ජායල ටවුන් එකද? දමක් ඇතුළේද? එතනක අඩු තැනක්ද? දැන් මම මෙහෙම කියන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්න හරිද? සැපියුම් දාම ඔක්කොම හඳුනාගත්තා කියන්නකෝ. දැන් අපි කරන්නේ සත්ව ගොවිපොළක්. දැන් ටවුන් එක තෝරගන්න පුළුවන්ද?
පහසුකම් සහිත ස්ථානය නෙමෙයිද? දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනව නේද? ටවුන් එකක් මැද්දේ සත්ත්ව ගොවිපලක් කරන්න පුළුවන්ද? බෑ. කොටින්ම බෑනේ. එතකොට ඒක තෝරගන්න වෙන්නේ පහසුකම් සහිත ස්ථාන. එයාට ගැළපෙන තැනක් තෝරගන්න. එතකොට මිනිස්සු අඩුවෙන් ගැවසෙන තැනක් වෙන්නේ පෑනේ. එතකොට අපි බේකරියක් වගේ එකක් ලොකු ඉඩක් ගැන ටවුන් එකක් මැද්දේ තියෙන එක හොඳයිද නැද්ද? ඔයාලා කල්පනා කරලා කියන්න. දැන් බේකරි තියෙන්නේද කල්පනා කරන්න හරිද? කෑම විකුණන ආපන ශාලාවල ටවුන් එකේ පොඩි කෑල්ලක තියාගෙන ඉන්නේ හදන තැනද තියාගෙන. මම කියන්නේ බනිස් අරවම විකුණන අපි කියන්නේ මොනවද? පේස්ට්‍රි shops කියලා කියන්නේ. ඒව එහෙම දැන් කැල්ටන් එක, පෙරේරා ඇන්ඩ් සන්ස් එක ඕවා මේවා තියෙනවනේ අද. කැරවන් ප්‍රෙස් එක හදන තැනද ඒව විකුණන තැනද? ටවුන් එකේ පොඩි කෑල්ලක තියන් ඉන්නේ. විකුණන තැන නේද? හදන තැන සමහර විට ගමක් ඇතුළට වෙන්න තියන් ඉන්නේ. ඇයි ඒ? අන්න ඒක තමයි පහසුකම් සහිත ස්ථානය. හේතු කාරණාවක් තියෙනවා මේ පහසුකම් සහිත ස්ථානය තෝරගන්න ඕනේ. එතන පහසුව. ඒක මම එතනදී කතා කරන්නම් තව. ඊට පස්සේ ළමයි නිෂ්පාදන ක්‍රමය තෝරගන්නවා. නිෂ්පාදන ක්‍රමය. මේ කියන්නේ කාර්යද කාණ්ඩද ප්‍රවාහද? අපි පහසුකම් සහිත ස්ථානයක් තෝරගත්ත. අපි තෝරගන්න වෙයි ඊට පස්සේ ඒකට කාර්ය නිෂ්පාදනයක්ද කාණ්ඩ නිෂ්පාදනයක්ද ප්‍රවාහ නිෂ්පාදනයක්ද? නිෂ්පාදන ක්‍රමය තෝර ගන්නවා. ඊළඟට පිරියත සැලැස්මක් සකස් කරනවා. පිරියත සැකසීම. ඔය ගැන කතා කරන්න මොකද්ද පිරියත කියලා. ඊට පස්සේ කාර්ය පෙළ ගැස්වීම. හරි. දැන් අහන්නකෝ. මේ මොකද්ද? නිෂ්පාදන සැලසුම් කරන්නට අදාළ පියවර. එක මොකද්ද? තැපියුම් දාමය හඳුනා ගැනීම. දෙක ඉල්ලුම් පුරවගතනය. තුන නිෂ්පාදන ධාරිතාව තීරණය කිරීම. ඉදවර කියන්නේ නැද්ද? හතර පහසුකම් සහිත ස්ථානයක් තෝර ගැනීම. පහ නිෂ්පාදන ක්‍රමයක් තෝර ගැනීම. 6 7 පිරියද සැලැස්ම කියන එක ගැන ඔළුවේ තියෙන්න ඕනේ. ඒක අවශ්‍ය නැහැ. මම ඒක කියලා දෙනවා. ඒක මම කියලා දෙනවා. ඊට කලින් හරි. තැපියුම් දාමය කියන එක තේරුණාද? තැපියුම් දාමයට පැටි කීයක් තිබ්බද? තැපියුම් දාමේ හිටියේ 3 දෙනෙක් කියනවා. කවුද හිටියේ? හිටියා? මේ පැත්තේ ඉන්නේ කවුද මේ පැත්තේ? තැපියුම් කරු මේ පැත්තේ? බෙදා හරින්නවා. වර්ග කීයක් හිටියද? තිල්ලර තොග. ඊට පස්සේ ඉල්ලුම් පුරවගතනේ තේරුණාද? අර මොනවද ඒ කිව්වේ? මෙන්න මේ පැත්ත තියෙනවනේ. මොන පැත්තද මේ? මේ පැත්ත සැපියුම් දාමේ සැපියුම් කරන මේ පැත්ත. බෙදා හරින්නන්ගේ පැත්ත තියෙනවනේ. එතකොට ඒ අලෙවි කරුවෝ විසින් විකුණන්න කොච්චර ගණුම්කරුවන් පිරිසක් ඉන්නවද නැද්ද කියලා තීරණය කරගන්න එක හඳුනා ගන්න එක තමයි ඉල්ලුම් පුරවගතනය කියන්නේ. කොච්චරද ඉල්ලන්නේ? නිෂ්පාදන ධාරිතාව. ඊට පස්සේ ඊට අනුව අපි තීරණය කරන කොච්චරද හදන්නේ. මෙච්චරක් ඉල්ලනවා නම් අපි මෙච්චරක් හදනවා. අර ඉකෝන් වල කියන්නේ ඉල්ලුමට අනුවනේ සැපියුම කියලා. ඉල්ලුමට අනුව සැපියුමක් නැතුව ගියොත් මොකක් ඇති වෙනවද? වෙළඳපොලේ භාණ්ඩ හිඟ වෙනවා. එතකොට භාණ්ඩ මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ තනි ඒකාධිකාරී වෙළඳපොලක් තියෙනවා නම් විතරයි. තරංකාරීත්වය වැඩි නම් මේ භාණ්ඩය ප්‍රතික්ෂේප කරලා වෙනත් ආදේශයකට වෙනත් භාණ්ඩයක් වෙන්න පුළුවන්. භාණ්ඩ හිඟ වුණොත් ඔය කතන්දරය වෙනවා. හැබැයි අර ඒකාධිකාරී වෙළඳපොලක් නම් තියෙන්නේ ආයේ ඉල්ලුම අඩු වුණත් නෙමෙයි. මේ සැපියුම අඩු වුණත් මිල වැඩි කරලා ගන්න. දැන් හාල් වගේ දෙයක් කොච්චර මිල වැඩි වුණත් මිනිස්සු ගන්න එක ප්‍රතික්ෂේප කරනවද? නෑනේ. පහසුකම් සහිත ස්ථානයක් තෝරගන්න. දැන් අපේ මේ කියන ප්‍රොඩක්ෂන් එක කරන්න කොයි වගේ තැනක්ද තෝරගන්නේ? පහසුකම් සහිත. එක එක අය එක එක විදිහට සමහර ආයතන තෝරගද්දි ටිකක් සෙනග අඩු තැනක් තෝරගන්නවා. ඔළුවට මැවුනන සෙනග අඩු තැනක් කිව්වහම මම කිව්ව සත්ත්ව ගොවිපලක් කරද්දි සෙනග ගැවසෙන්නේ නැති තැනකට වෙන්න ඕනේ. මොකද ඒකේ තියෙන අපද්‍රව්‍ය සහ ඒ ස්මෙල් එක මිනිසුන්ට හුරු නැති හින්දා. එතකොට දැන් බේකරි වගේ ඒවා එහෙම තියෙන ගොඩක් සමහර විට ඇතුළට වෙන්න. එයා හදලා ඊට පස්සේ ඒක ගෙනල්ලා කඩේක ඉස්සරහා විකුණන එක වෙනම කරන ටවුන් එකක් හිටු. ඒ විකුණන දැන් ලස්සනට තියන් ඉන්න පොඩි කෑල්ලක්. තමන මේ පහසුකම සහිත ස්ථානයක් ලොකු ඒරියා එකක් ගන්නෙ නැහැ ළමයි මේ
ටවුන් එකක් කිට්ටුව. හේතුව ගාණ වැඩිනේ. දැන් මේ මෙතන චූටි ඔය එහා පැත්තේ පොඩි බත් කඩයක් තියෙනවා පොල්ලද බත් කඩේගෙන මාසෙක රෙන්ට් එක රුපියල් 50000යි. හරිද? කල්පනා කරලා බලන්න. ඒ පොඩි කඩේ මාසෙක රෙන්ට් එක රුපියල් 50000යි. හරි. එතකොට එහෙනම් මේ පහසුකම් සහිත ස්ථානයක් තෝරගන්නවා කියද්දී එයාට දරන්න පුළුවන් වෙන්නත් ඕන. දැන් අපි මෙතන මේ කරන ක්ලාස් එක ගෙවන මුදල ටිකක් ඇතුළට ගියා නම් මේකේට භාගයටත් අඩුවෙන් ගන්න පුළුවන්. හරි. ඒ තියෙනවා ඒක. ඒතර පහසුකම් සහිත ස්ථානයක් තෝරගන්න වෙනවා. පහසුව. සමහර අය වරාය ආසන්නයේ ගබඩා තියෙනවා. ලංකාවෙම සිමෙන්ති ෆැක්ටරිස් ඔක්කොම තියෙන්නේ බෙදා හරින තැන කොහෙද දන්නවද? මේ පෑලියගොඩ. ඔය හැම ජාතියම සිමෙන්ති එතන තියෙන්නේ. එතකොට ලංකාවේ තේ බෙදා හරින තැන තියෙන මහා භාගය. ලංකාවේ තේ බෙදා හරින්න අයිතිය තියෙන කෙනා තේ කම්පැනියක් තියෙනවා. ඔයාලා දන්නෙත් නැහැ කම්පැනි. තේ තියෙනවද කියලා දන්නෙත් නැහැ. ලංකාවේ තේ බෙදා හරින අංක එකේ ආයතනය තමයි ළමයි ජෝන් කීල්ස්. කීල්ස් කියලා තේ එකක් නැහැනේ. ඒ ජෝන් කීල්ස් ලාගෙන් තේ අරන් ගිහලා තමයි හැම කෙනෙක්ම තේ පැකට් කරලා විකුණන්නේ. හරි. එතකොට පහසුකම් සහිත ස්ථානයක් තෝරගන්නවා. දැන් සමහරට ඔයාලගේ ගම්මේ ඇති නේද එක එක යාඩ්. දැන් ඔය මේ කියන්නේ කොකා කෝලා බෙදා හරින තැන, එලිෆන්ට් හවුස් බෙදා හරින තැන, එක්ක මේ බිස්කට් ගබඩා කරන තැන්. දැන් ඔය බෝපිටියේ තියෙන මොනවද ටාගිස්ලාගේ ලොකු ගබඩා සෙට් එකක්. බෝපිටියේ තියෙන්නේ. බෝපිටියේ චුට්ටක් ඒත් ඇතුළට එන්න තියෙන්නේ. නේ? ගබඩා තියෙනවා. එතකොට එලිෆන්ට් හවුස් එක තියෙන්නේ ඒකල කැම්ප් එක ඇතුලේ ආරස්සේ. නෙස්ලේ එක තියෙන්නේ මේ අලවත පිටුවේ ඇතුලේ. හරි. අඹේ ඔය යෝගර්ට්ස් ඒවා මේවා තියෙනවා උදම්මිට මහා පන්සල පාරේ ගිහිල්ලා චුට්ටක් අස්සට ගියාම මේ සිගරට් බෙදා හරින එක තියෙනවා අතන සිගරට් සහ මේ එම අර කීල්ස් බෙදා හරින තැන තියෙනවා මේ මායලී පාරේ ඇතුලේ. දැන් ටවුන් එකේ නේ ඒවා ලොකු ගබඩා ගහගෙන ඉන්නේ. හරි. පහසුකම් සහිත ස්ථාන. ඉතින් නිෂ්පාදන ක්‍රම මේක ඉගෙනනවා ළමයි. මේ ක්‍රම වලින් මොකක්ද? කාර්යද කාණ්ඩද ප්‍රවාහද? පිළියෙත සැලැස්ම. මේක මම කියන්නම්. මේක වෙනම මාතෘකාවක් විදියට කාර්ය පෙළ ගැස්වීම. අපි එහෙනම් ওই ටික ගිහින් ලියමු. ලියන්න නිෂ්පාදන සැලසුම් කරනට අයත් කටයුතු අංක 1 සැපයුම් දාමය හඳුනා ගැනීම සැපයුම් දාමය හඳුනා ගැනීම ඉල්ලුම පුරෝකථනය ධාරිතාව තීරණය කිරීම පහසුකම් සහිත ස්ථානයක් තෝරා ගැනීම නිෂ්පාදන ක්‍රමය තෝරා ගැනීම පිළියෙත සැලැස්ම සකස් කිරීම කාර්ය පෙළ ගැස්වීම ඊට පස්සේ සැපයුම් දාමය හඳුනා ගැනීම කියන එක ලියමු. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට නිමි භාණ්ඩ බෙදා හැරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය හොඳින් අවබෝධ කර ගැනීම
හොඳින් අවබෝධ කර ගැනීම. සැපයුම් දාමය හඳුනා ගැනීම ලෙස සැපයුම් දාමය හඳුනා ගැනීම ලෙස සැපයුම් දාමය හඳුනා ගැනීම ලෙස හඳුන්වයි. ඊට පස්සේ සැපයුම් දාමයට අයත් විවිධ පාර්ශව හොඳට කටහැරලා කියන බෑන. එක ද්‍රව්‍ය සැපයුම් කරුවන්, දෙක බෙදා හරිනම්, තුන අතරමැදියන්. ඉල්ලුම පුරෝකථනය නිමි භාණ්ඩ බෙදා හරින්නන් සංඛ්‍යාව හඳුනාගෙන ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවන් ප්‍රමාණය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම මගින් ඉල්ලුම පුරෝකථනය කර ගැනීමයි. ඊට පස්සේ නිෂ්පාදන ධාරිතාව හඳුනා ගැනීම. ඉල්ලුම පුරෝකථනය කිරීමෙන් පසුව කොපමණ භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවිය යුතුද යන්න හඳුනා ගැනීම නිෂ්පාදන ධාරිතාව හඳුනා ගැනීමයි. හරි. ඊට පස්සේ මාතෘකාව තියෙනවා ළමයි පහසුකම් සහිත කම්හල් පිරියද සැලසීම කියලා. නිෂ්පාදන සැලසුම් කරන යටතේ ස්ථානය පිළිබඳ තීරණයක් ගැනීමෙන් අනතුරුව සලකා බලන කාර්ය වන්නේ පහසුකම් සහිත පිරියද නිර්මාණය කිරීමයි. එනම් කාර්යක්ෂමතාව හා සඵලතායිව මෙහෙයුම් කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මධ්‍යස්ථාන ද්‍රව්‍ය උපකරණ හා සහාය දෙපාර්තමේන්තුව මනා ලෙස පිළියෙල කර ගැනීමයි. එහිදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම කාර්යක්ෂමතාවක් ලැබෙන පරිදි
සියලුම මෙහෙයුම් කටයුතු සිදු කළ හැකිය. සියලුම මෙහෙයුම් කටයුතු සිදු කළ හැකිය. හරි. හොඳයි. දැන් බලන්න දැන් මේ ටික පැහැදිලිද? මම මේ නිෂ්පාදන ක්‍රමය කිව්වා ගිය සතියේ හරි. ඊට පස්සේ මේ සැපයුම් දාමය, ඉල්ලුම් පුරෝකථනය මේ ටික කිව්වා. මේ නිෂ්පාදන සැලසුම් කරණයේ ක්‍රියාවලියේ පියවර මේ මොනවද? නිෂ්පාදන සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර. ටික මතක් කරගන්න බලන්න මොනවද නිෂ්පාදන සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර තිබ්බ එක. අඩලගෙන හොඳට. දෙක මේ සැපයුම් දාමය කිව්වේ භාගෙට මම ඒක කම්ප්ලීට් කරලා දෙනවා සැපයුම් දාමය හඳුනා ගැනීම. තියෙනව නේද ඒක අපි ලිව්වා නේද? හරි. කියන බාන අය සැපයුම් දාමය හඳුනා ගැනීම, ඉල්ලුම පුරෝකථනය කිරීම, නිෂ්පාදන ධාරිතාව කිරීම, ස්ථානයක් තෝරා ගැනීම, නිෂ්පාදන ක්‍රමය, පිරිස සැලසුම්, කාර්ය පෙළ ගැස්වීම. ආය පාරක්. දැන් කියන බාන මොනවද තිබ්බේවා කියලා? හරි. කට්ටිය කටලා කියන්නේ. හරි. ඉමාස් පළවෙනි එක. පළවෙනි එක. දෙක. තුන. හතර. පහ. පංජාන. හය. පිරුණේ. හත. එක. දෙක දසුනි. තුන මෙතුසලා. හතර ඉඳුවර. මනුල. මේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට නිමි භාණ්ඩ වෙළඳපොළ බෙදා හැරීම දක්වා සමස්ත ක්‍රියාවලිය ආක්ෂා. කවුද? සමස්ත ක්‍රියාවලිය හඳුනාගෙන මොකක් කියලාද කියන්නේ? ඇහුන්නේ? සැපයුම් දාමය. වෙළඳපොළ කොච්චර භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවිය යුතුද යන්න තීරණය කිරීම. ඖෂධි. ධාරිතාව තීරණය කිරීම. ව්‍යාපාරයකට වඩාත් කාර්යක්ෂම ව්‍යාපාර කටයුතු සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා යෝග්‍යතම තැනක් සොයා ගැනීම. ලියෝන්. පාසකම් ස්ථානය තෝරගන්න. හරි. කාර්ය කාණ්ඩ ප්‍රවාහ ලෙස විවිධ හිස්තැනක් තෝරාගත යුතුය. ඇහුන්නේ? නිෂ්පාදන ක්‍රමයක්. ඊට පස්සේ මේ සැපයුම් දාමයේ සිටින පාර්ශවයන් තුනක් නවිදු. සැපයුම් ප්‍රවාහයේ තියෙන පාර්ශව තුන. දෙකක්. සැපයුම් කරුවයි බෙද හරිනුනේ. හරි. හරි ඊට පස්සේ අපි යමු මේ පිරියට සැලසුම් ගැන හොඳට දැන් බලන්න. ඔයාලට සාමාන්‍යයෙන් අද දවසේ පේපර්ස් දෙකක් එනවා ළමයි. රිවර්ස් එක යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මම රෑන්කින් පේපර් එක දීලා උත්තරේ සාකච්ඡා කරගෙන අදම බලාගෙන යනවා. ආය 2යි කාලේ ඉඳලා 3යි කාල වෙනකන් ඔයාලට පැයක පේපරයක් තියෙනවා. ඒකේ ලකුණු දාලා බලලා වීඩියෝ එකක් දෙනවා ලියන්න මේ ලකුණු දාලා බලලා දීලා ඔක්කොම දීලා උත්තරේ අවශ්‍යයට වීඩියෝ එකකුත් දෙනවා. හරි. පැහැදිලිනේ? මේක පොඩි පැයක පේපරයක්. මේක සාමාන්‍ය අපි සාකච්ඡා කරන. ඒතකොට ලකුණු දාලා බලන මගේ පේපරෙත් එනවා, ලකුණු දාලා බලන පේපරෙත් එනවා, ඔක්කොම ටික වෙනවා. මේ ඉරිදා 9ට ඔන්ලයින් වලින් පේපරයක් යනවා. 9ට ඒකේ නම තමයි රෑන්ක් හදන බල්ටිය. බල්ටි ගහන්න යන්නේ ඔන්ලයින් වලින්. ඔය ඒතකොට අවුලක් නැහැ නේ. දැන් පෙතනදී ලකුණු ගත්තයි කියලා මොන හරි ගියන් පස්සේ කෑ ගහන්න හූ කියන්න බල්ටි ගහන්න බෑනේ. එතන පුළුවන් ගෙදරනේ. ගෙදරදී බල්ටි ගහන්න පුළුවන් වෙන්න ඒකයි රෑන්ක් හදන බල්ටි කිව්වේ. ළමයි දැන් මම පිරියද සැලැස්මක් සකස් කරන්න යනවා. මං ඔන්න පිරියද සැලැස්මක් සකස් කරන්න යනවා. හරිද? මම මෙන්න මේ පිරියද සැලැස්මක් සකස් කරද්දී
සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒතර මම මේ හොඳ පිරියද සැලැස්මක් තිබ්බොත් මට තියෙන පිරියද සැලැස්මක් තිබ්බොත් මට තියෙන හොඳ පිරියද සැලැස්මක් තිබ්බොත් මට මේකේ වැදගත්කමකුත් තියෙනවා. ඒ කියන්නේ හොඳ පිරියද සැලැස්මක අවශ්‍යතාවක් තියෙනවා. සහ මේ විදිහට හදන්න පුළුවන් පිරියද සැලසුම් වර්ග ටිකක් තියෙනවා. පිරියද වර්ග. මේක තමයි මේකේ මාතෘකා තුන. පිරියද සැලැස්ම කියන මාතෘකාව යටතේ තාම මං යන්නේ 13.2 හරියද? 13.2 ටිකක් ලොකු මාතෘකාවක්. තේරෙන්නේ නැති අහලම නැති වචන සෙට් එකක් තියෙනවා. අහලා නැහැ මේ වචන ටික. මේ යටතේ මං අංක 1ටම තියෙනව මොනවද? පිරියද සැලැස්ම හදද්දි සැලකිලිමත් වන කරුණු මොනවද? දැන් මොකක්ද මේ පිරියද සැලැස්ම කියලා තේරෙන්නේ නැහැ ඉස්සෙල්ලාම. හරි කමන්නේ. මේ පිරියද සැලැස්මක් හොඳට තිබ්බොත් තියෙන වැදගත්කම මොකක්ද? තුන මේ පිරියද සැලසුම් වර්ග මොනවද කියන්නේ? වර්ග මොනවද තියෙන්නේ කියලා. ඔයා දැකලා තියෙනවද මම මෙහෙම අහන්නම්කෝ. සමහර ආයතන තියෙනවා සමහර අපි හදලා තියෙන ගොඩනැගිල්ල හිතන්නකෝ සමහර ඒවල වහල හෙන උසයි. එහෙම දැකලා තියෙනවද? සමහර ගබඩා තියෙන වහල හෙන උසයි. ඒ මේ ලොකු වාහන ඇතුළටම දාන්න පුළුවන් වෙන තමයි වහලේ හදලා තියෙන්නේ. කන්ටේනර් එකක් ඇතුළට දාන්න පුළුවන් විදිහට තමයි මේ වහලේ හදලා ඔක්කොම කරලා තියෙන්නේ. එහෙම ඒවා දැකලා තියෙනවද ඉස්සෙල්ලා? සමහර ඒවල ළමයි බිම නෙමෙයි තියෙන්නේ. හරිද? බිම ඉඳලා සමහර ඒවල අර උඩ තට්ටුවට මේ මෙච්චර විතර උස්සලා තියෙනවා පොළවේ ඉඳලා. පොළවේ මට්ටමට නෑ. පොළවේ ඉඳලා මෙච්චර විතර උස්සලා තමයි ඒ බිල්ඩින් එක හදලා තියෙන්නේ. එහෙම දැකලා නැද්ද? ඒ හේතු ටිකක් තියෙනවා. මම ඒක එහෙම කියන්නකෝ දැන් සමහරලාට ලොකු කන්ටේනර් එකක් යන්න සහ ඒක රිවර්ස් කරන්න පුළුවන් වෙන්න තියෙන්නේ. ලොකු ඉඩක් තියෙනවා. අර කෙලින්ම කන්ටේනර් එකක් ඇතුළට දැම්මයින් පස්සේ අපිට කන්ටේනර් එක පිටිපස්ස යනවා කියලා. ගියාම කන්ටේනර් එක ඇවිල්ලා මෙන්න මේ අපිට මේ ගානට උසට තියෙනවා නම් මෙහෙම ඇවිල්ලා කන්ටේනර් එක මෙහෙම නවත්තනවා. හරි ලොරියක් හරි කමන්නේ. දැන් මේ පිරියතේ උස්සලා හදලා තියෙන්නේ කන්ටේනර් තියෙන බඩු එහෙම්ම බෑව මෙහෙම තල්ලු කරගෙනම ගියාගෙන. නැත්තම් මොකද වෙන්නේ? මෙහෙම බාලා ආය අරන් යන්න ඕනේ. අරක එහෙම නෑ. මෙහෙම කන්ටේනර් එකට ඇතුළට බිහිලා මෙහෙම තල්ලු කරගෙන කෙලීම ගියා කිව්වම. ප්‍රශ්නයක් නෑ. හරි? එහෙම එකක් තියෙන්නේ. එතකොට ඒ පිරියත හදලා තියෙන විදිය. පිරියතේ හදලා තියෙන විදිය හරි වෙනස්. එකිනෙකට වෙනස් වෙනවා. ඒ පිරියතයක් කියන එකක් කියන්නේ ළමයි ආයතනයේ තියෙන විදිය අනුව පිරියතේ වෙනස් වෙනවා. ඒතර පිරියතයක් හදද්දී සැලකිලිමත් වෙන අංක එකේ කාර්යය තමයි අංක එකේ දෙයක් තමයි මේ භූමියේ තත්වය. භූමියේ පිහිටීම තියෙන්නේ. භූමියේ පිහිටීම. සමහර භූමි තියෙනවා මෙහෙම. අර තනිතලා නැති බෑයුම් සහිත සමහර ඒවා තියෙනවා නිකන් අපි කියනවා මොකද්ද මේ භූමියේ පිහිටීම අනුව දැන් ජායල ඒරියා එකේ කෙනෙක් මේ යවට කෙනෙක් ගයක් හදද්දී ඔයා හිතන්නේ අත්විවරම උස්සනවද නැද්ද? ඇයි උස්සන්නේ? අර භූමියේ තත්ත්වය අනුව අපි දන්නවා පිහිටීම අනුව ජායලයෙන් වතුර ගැලුවොත් එහෙම ගෙට වතුර දානවා. අන්න යාලේ හින්දා මොකද කරන්නේ? ගොඩක් උඩට උස්සලා ගේ හදනවා. හැබැයි වතුරක් මෙලෝ පැත්තක නැති තැනක ඔය වැඩේ කරනවද? කන්දක් උඩ එන උසට අත්විවරම හදනවද? දැන් තේරුණානේ? මම මේ කියන කතාව තැනේ හැටියට වෙනස් වෙනවා. හරිද? දැන් පහත් බිම්ද දැන් අපි බලුවොත් එහෙම දැන් ඔයද සුදුවැල්ල පැත්තේ ඒවා පහත් බිම්. ඒ කියන්නේ ඒවා කුඹුරු වගේ තිබ්බ වෙල් තිබ්බේ ඒවල තමයි දැන් ගෙවල් හැදෙන්නේ. හරි? එහෙනම් මේවා හදද්දී සාමාන්‍යයෙන් ෆවුන්ඩේෂන් එකට වඩා දාන්නේ මොනවද? කණු බස්සන්නේ. යටට කණු බස්සලා ගන්න නැත්නම් එහෙම වෙන්නේ ළමයි. ගොඩනැගිල්ලේ බරට කාලයත් එක්ක ගොඩනැගිල්ල මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. උදාහරණ කියන්නද? මේ එහා පැත්තේ දිනවනේ තට්ටු ගානක බිල්ඩින් එක. ඒක ළමයි ඇල වෙලා තියෙන්නේ. බැහැලා තියෙන්නේ. පොළොව බහිනවා. ඒකට හරියට මේ බේස් වලවල් කපලා දාන්න ඕනේ. නැත්නම් කාලයත් එක්ක ඔය ගොඩනැගිල්ල බහිනවා. ඒතර බැලුවේ මොකක්ද නේ මම පිරියද සැලැස්ම හදද්දී? භූමියේ තත්ත්වය බැලුවා. නැතුව අපිට ඕනේ විදියට එකපාරම හදන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. හරි අවුරුදු ගානකදී ඔක ඉවරයි ඊට පස්සේ.
ඒකේ ගෙවල් වල අර බහින හින්දා තමයි බිත්ති පුපුරන්නේ. සමහර බිත්ති හෙනට පුපුරලා තියෙනවා නම් හරියට බලන්න ගෙහි කොහින්ට හරි ඇල වෙලා තියෙනවා. පොළොවට ගිලා බහැලා තියෙනවා. පහත් බිම් වල තියෙනවා. ඒතකොට ඕක දිහා බලන්න ඕනේ. අංක 1 එහෙනම් තේරුණාද? දැන් ඉදහල්ලකෝ. උඹලට දැන් ගෙයක් හදද්දී උනත් බලන්න දේවල් කියන තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි එක. මේ භූමියේ தত্ত্বය. ඊට පස්සේ නෛතිකත්වය ළමයි. දැන් සාමාන්‍යයෙන් ගමක් මැද්දේ ඌරු කොටුවක් කරන්න බෑනේ. නෛතිකත්වයක් නැහැ. එහෙම සත්ත්ව ෆාම් එකක් ගමක් ගාව මිනිස්සු ගොඩක් ඉන්න තැනක් කරනවනේ ඒකට නීතියක් තියෙනවා. අර එයාලගේ අපද්‍රව්‍ය බැහැර කරන්න ඒ කියන බයෝ සිස්ටම් එක හදලා ගඳෙන්නේ නැති වෙන ගෑස් හදලා දැන් ඒකේ ගෑස් එකක් කරන මේ දණුගොම් පැත්තේ එහෙම ඒ ගෑස් එකෙන් හැම ගෙදරකටම දෙන්නේ. ඊය ගන්න එපා. ගොඩක් මේ ටොයිලට් එක තියෙන්නේ ටොයිලට් වල හරියට මේන්ටේන් කරලා ගත්තොත් ගෙදරට යන්න ගෑස් ටික එකෙන් ගත්ත හැකියි. ඊට පස්සේ ඊය යකෝ ඉතින් තමාගේ වනේ. එතකොට අනිත්‍යත් කොයින් එනවද කියන කවුද දන්නේ? ඉතින් ඒක ඒ ගෑස් එක වායුව හැදෙනවා. ඒක සීල් කරලා හදනවා. දැන් ඔය දනුගොම් පැත්තේ එහෙම හොයලා බලන්න ගව ඉස්කෝලේ යාළුවෝ ඉන්නවනේ. ඒ ගම් වලට ඔය සත්ව ගොවි පොළවල් වල තියෙන අපිටම උරු කොටු කරනවා කියලා. ඒකේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරලා ඒ මේ වලින් ගමේ කට්ටියට ගෑස් දෙනවා. කියන්නේ ඒ ගෙදරට විතර නෙවෙයි ගමේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් දුන්නේ නැහැ. ඒ තරමට අතිරික්තයක් තියෙනවා. හරි. එතකොට නෛතික தত্ত্বය. එහෙම නීති රීති අනුව කරොත් එහෙම අවුලක් නැහැ. කෑම කඩයක් කරත් දැන් මේ ඊයේ නේද ඊයේ නිවුස් වලට කියවනේ දන්සලක් දෙනකොටත් දැන් PH එකකින් අවසර ගන්න ඕනේ කියලා. මේනකන් එහෙම තිබ්බේ නෑනේ. දන්සල දෙනවා නම් දැන් PH එකකින් අවසර අරගෙන හදන ආයතනය මොකද්ද? කොහින්ද ගෙන්නන්නේ ඔක්කොම ගන්න ඕනලු. අනේ නෛතිකත්වයක් දුන්නා. වෙන්නේ එහෙම තිබ්බද? එහෙම එකක් මට වෙන්න නම් දන්නේ නෑ. මං දන්සල ගොඩක් දීලා තිබ්බා. මේනකන් PH එකකින් අවසර අරන් දුන්නේ නෑ. දැන් මේ අවුරුද්ද ගන්න වෙනවා 12 වෙනිදාකට. මෙහෙනේ මේ 12 මෙහෙනේ උදම්මිට නෛතිකත්වය. ඊට පස්සේ ද්‍රව්‍යවල ස්වභාවය. ද්‍රව්‍යවල ස්වභාවය. මම ගබඩා කරද්දී ද්‍රව්‍යවල ස්වභාවය බලනවා. ඒ කියන්නේ පිරියතේ සකස් කරද්දී. මොන වගේ ද්‍රව්‍යයක්ද? මොන වගේ ද්‍රව්‍යයක්ද? ඒ ස්වභාවය අනුව වෙනස් වෙනවා. ද්‍රව්‍ය ස්වභාවය සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම ද්‍රව්‍ය සිමෙන්ති වගේ එකක් නම් බිත්තිය අයිනේ දිගට ඔහොම එක දිගට උඩට ගහලාද තියෙන්නේ නැත්නම් මැද්දේ අර ගඩොල් අඩුක් කළා වගේද ගහලා තියෙන්නේ. මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම මෙහෙම. එහෙමද ගහලා දෙන්නේ නැද්ද? උඩට පේලි ටික. එක්ක මෙහෙම මෙහෙමනේ ගහලා තියෙන්නේ. හැබැයි ඒක එක දිගට අයිනක ගහලා තියෙනවද? නැත්නම් මැද්දට වෙන්නද ගහලා තියෙන්නේ? ඒ කියන්නේ මම දැන් බිත්තියක් මුල්ල ගන්නම්කො. මේ මුල්ලේ ඉඳලා මෙහෙම දිගටමද ගහලා තියෙන්නේ. නැත්නම් මුල්ලෙන් ඈඩ් කරලා මේ මැද්දට වෙන්නද ගහලා තියෙන්නේ. දැකලා නැහැ නේ. ඒකද සීන් එකේ තියෙන්නේ නේ. චුට්ටක් මැද්දට වෙන්න ගහන්නේ මේ මොකද එතකොට ඒක ගන්න පහසු වෙන්න. අස්පස් කරන්න ලේසිනේ මුල්ලට තිබ්බොත් එහෙම ඔය කතාවක් දන්නේ. මුළු හතර සාමාන්‍යයෙන් සියලුම පිරියද සැලැස්ම සකස් කරන මුළු ටික මේ අවසාන කොන් ටික ළමයි ඕපන් තියන්නේ. නැත්තම් ඒවල අතුපතු ගෑවෙන්නේම නෑනේ. උදාහරණයක් ගන්නකො. මේ ඒරියා එක අතු ගෑවෙනවද? උඹලා ඇඳට බලපන්කෝ. පොත් මේසේ තියෙන අර කොනේ නෑනේ. හරි. ඒතර පිරියද සැලැස්ම බලනවා. පිරියද සැලැස්ම. මේ තව වහලේ උස ලොරි වගේ ඒවා නම් ඉන්නේ ලොරියට එන්න පුළුවන් වෙන්න තියෙන්නේ. ඔය පුට් සිටියේ තියෙනවනේ. කීල්ස් එක තියෙනවනේ. කීල්ස් එකේ ඉස්සරහ නෙමෙයි පිටිපස්සෙන් ලොරි ගිහින් නවත්තනවා. ඒ බරන්ද ඒතකොට ලොරියට උඩට උස්සලා තියෙන්නේ. ලොරිය සාමාන්‍ය ඇතුළටම චුට්ටක් ලොරිය ඇතුළට ලොරිය රෝද තියෙන ටිකක් මැද්දට වෙන්නනේ. ඒ වෙනකන් කෑල්ලම ලොරිය ඇතුළට ඔබා ගන්නවා. හේතුවයි වැස්සත් එහෙම තෙමෙන්නේ නැහැ. හානි වීම අවමයි. නැත්තම් හානි වෙන්න පුළුවන් නේ. හරි. අපි එහෙනම් ওই ටික ලියමු. 1
භූමියේ තත්වය. එක භූමියේ තත්වය. ද්‍රව්‍යවල ස්වභාවය. ද්‍රව්‍යවල ස්වභාවය. ද්‍රව්‍යවල ස්වභාවය. උපකරණවල ස්වභාවය. උපකරණවල ස්වභාවය. කාර්ය මධ්‍යස්ථාන. කාර්ය මධ්‍යස්ථාන. ඉතිරි වෙලා තියෙනවා භූමියේ ඉඩකඩ. පවත්නා යන්ත්‍ර උපකරණ, නීතිමය අවශ්‍යතා, සේවක හැකියාවන් හා ලැබියාවන්. හොඳ පිළියෙත සැලැස්මක් මගින් අත්කරගත හැකි ප්‍රතිලාභ. 1 2 ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියවීම. උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියවීම. 3 ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැය අඩු කරගත හැකියවීම. ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැය අඩු කරගත හැකියවීම. 4 ද්‍රව්‍ය හා සේවකයන් චලනය වීමේදී ඇතිවන බාධා අවම වීම. ද්‍රව්‍ය හා සේවකයන් චලනය වීමේදී ඇතිවන බාධා අවම වීම. ඇතිවන බාධා අවම වීම. හරි. ඊට පස්සේ අනුතුරු අවම වීම, සුපරීක්ෂණයේ පහසු වීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සංනිවේදනයේ සමායෝජනයේ පහසු වීම. අහන්නකො හොඳ පිළියෙත සැලැස්මක් තිබ්බොත් ළමයි ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාව වැඩි. සමහර විට උස වහලවල් තියෙන්නේ ලොකු මැෂින් දාලා තියන්න. එතකොට මේ මැෂිමේ තියෙන දුම හරි මොන හරි උඩට යන්න වට ගහලා හැම තියෙනවා. සහ එතකොට ඒක ලේසියිනේ. නැත්තම් ආයෙ ගලවලා අයින් කරන්න ඕනේ කෑලි කෑලි ගෙනන්න. ඒක මොකද නේ ඔක්කොම එකපාර දාන්න පුළුවන්. ද්‍රව්‍ය උනත් ලොරියේ ප්‍රමාණයටම අපිට පොළවන් මේ උස්සලා තියෙනවා නම් සමහරට අර හදලා තියෙන ගබඩාව හරි මොකක් හරි ලොරියේ ප්‍රමාණයට උස්සලා තියෙනවා. ලොරිය මෙහෙම ආවහම ලොරියෙන් බාන ගන්න. එතකොට මේක බොහොම ඉක්මනින් පුළුවන්. අර මම කිව්ව තල්ලු කරගෙනම ගිහිල්ලා කරන්න පුළුවන්. ඊළඟ දෙවෙනි එක කිව්වා ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. තියෙන ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගන්න හදලා තියෙන. සමහර මුළු අත්තම වට කරලා ගහනවා මේ ෆෝක්ලිෆ්ට් එකක් යන්නේ. මොකොත්ම නැත්තම් කොහොමද යන්නේ? දැන් මෙතනින් මේ මැද්දේ යන්න ඉඩ තියෙන හින්දානේ අපිට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එහෙම නොතිබ්බොත් මෙහෙම අයින් වෙලා මෙහෙම කොහොම යන්න බෑනේ. එතකොට අර ද්‍රව්‍ය සහ මේ සේවකයෝ ඔක්කොම චලනය කරන්න පහසුයි. අනතුරු අවමයි. මේ කියන වාසි ටික තියෙනවා. මේ වාසි තියෙන පිරියට සැලසුම් වර්ග ප්‍රධාන 4ක් තියෙනවා. ඒ 4 තමයි ඊට පස්සේ උගන්වන්න තියෙන්නේ. මෙන්න මේ 4 තමයි තියෙන්නේ. නිෂ්පාදිත පිරියතය, ක්‍රියාවලි පිරියතය, කුටි පිරියතය, ස්ථාවර ස්ථානීය පිරියතය. පිරියත සැලසුම් වර්ග 4. ලියා ගන්න. sorry මේ උඩයට මාරු වෙනවා. මෙයා දෙක මෙයා එක. එක ක්‍රියාවලි පිරියතය, ක්‍රියාවලි පිරියතය, ක්‍රියාවලි පිරියතය. දෙක නිෂ්පාදිත පිරියතය, තුන කුටි පිරියතය, කුටි. හතර ස්ථාවර ස්ථානීය පිරියතය, ස්ථාවර ස්ථානීය පිරියතය. sorry දැන් ඔතනට යනකම් පාඩම් කරගන්න. දැන් ළමයි අපි යනවා පිරියත සැලසුම් වර්ගවලට. පළවෙනි එකනා ක්‍රියාවලි පිරියතය, දෙවෙනි එකනා
නිස්පාදිත පිරියත. තුන්වෙනි එකනා කුටි පිරියත. 4 ස්ථාවර ස්ථානීය පිරියත. ස්ථාවර ස්ථානීය පිරියතය. මේ පිරියත වර්ගය නම මතක තියාගන්න. පිරියත මේකේ පළවෙනි එකනා ළමයි ක්‍රියාවලි පිරියතනේ. පළවෙනි එකනා තියෙන මොන පිරියතද? ක්‍රියාවලි පිරියත. මේ චුට්ටක් ඉන්න බැංකුවෙන් එන්නේ. ලක්ෂයක් දාන්න ලක්ෂයක්. දැන් මේ ක්‍රියාවලි පිරියතය කියන්නේ ළමයි මෙහෙමයි. මේ එක එකනාව තේරුම. පිරියතය කියන්නේ ඒ ආයතනයේ යොදා ගන්නා ක්‍රමය. ඒ ආයතනයේ නිෂ්පාදනය කරද්දී යොදා ගන්නා ක්‍රමය තමයි යන්නේ. එතකොට ක්‍රියාවලි පිරියතයක් කියලා අපි කියන්නේ නිෂ්පාදනය කරනකොට එකම එක අධියරක්. දැන් නිෂ්පාදනය කියන එක ශේෂ්ත්‍ර ගොඩක් තියෙනවානේ. අපි බැලුවොත් එහෙම ශ්‍රම විභජනය කියලා එකක් තියෙනවා. ඒකේ එක එක තැන එක එක කොටස් කරන්නේ. ක්‍රියාවලි පිරියතේදී මෙන්න මෙහෙම දැන් අපි හිතන්නකො මෙහෙම වඩු මඩුවක් ගන්නකො. දැන් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරද්දී අධීර කිහිපයක් තියෙනව නේද? අධීර කිහිපයක් නැද්ද? අංක 1 අධීර මොකද්ද? ගෘහ භාණ්ඩ එකේ ලෑලි. ලෑලි තියෙන කොහෙද? ලෑලි ගස් ඒවා තියෙන්නේ. දැන් ඒවා එක තැනක තියෙන. ඒවා කොහෙද තියෙන්නේ? ලෑලි ගස් තියෙන්නේ කොහෙද? මෝලේ. කොහෙද තියෙන්නේ ඒවා? මෝලේ. ලී මෝලක්. ලී මෝල අහලා තියෙනවද? ලී මෝල කියලා එකක් තියෙන්නේ. එතන තමයි කොටන් ඉරන්නේ. එතන කොටන් දැන් කොටන් ඉරන ඉස්සර අලි ඇද්දා කියන්නේ. ලී මෝල් තියෙනවා. එතන තමයි කොටන් ඉරන අර ලොකු කියක් එහෙම දැකලා ඉන්න අර දෙන්නෙක් කොහොම අර හෙන්න දඩාර කියක් එහෙම තියෙන්නේ. ඒවා එතන තියෙන්නේ. හරිද? ඒ ලී මෝල. ඒක අධියරක්. එතන ලී මෝලේ තමයි ලී ටික අරගෙන එතන තමයි ලී ලෑලි කරන්නේ, ත්‍රීප කරන්නේ, පරාල කරන්නේ ඔක්කොම කරන්නේ එතන. පැහැදිලිද ඒක? ඒ ලී මෝල. ඒක හේන විශාල භූමියක තියෙන්නේ. සමහරට ගොඩාක් වෙලාවට ඒක කැලයකට ආසන්න තැනක තියෙන. මොකද හෙන ඩස්ට් එක. දූවිලි, ඒ කියන්නේ දූවිලි කියන එක නෙමෙයි අර ලී කුඩු, ලී පතුරු අරව මේවා හෙන්නට තියෙනවා. ලී කොටන් සරපයෝ එහෙම හොඳට ඉන්න පුළුවන්. එතකොට ලී මෝලේ ලී දෙනවා. මේක කෑල්ලක්. ඊට පස්සේ ළමයි මේ ලී ටික ඉරලා කරලා අරගෙන ඉවරණයෙන් පස්සේ මේවා ටික අරගෙන වඩු මඩුවේ මොකද කරන්නේ? වඩු මඩුවේ මේවා හදනවා. හරි. වඩු මඩුවේ හදනවා. ගෘහ භාණ්ඩ හදන්නේ වඩු මඩුවේනේ. ඒක අර වගේ ලොකු ඒරියා එකක් නෙමෙයිනේ. පොඩියට තියන් එන එකක් නේ. ඊට පස්සේ ළමයි මේක හදන එක අලෙවි කරන තැනදී පොලිෂ් කරනවා. වඩු මඩුවේදීම පොලිෂ් කරන්නේ නැහැ. හේතුව මෙතන ඩස්ට් එක තියෙනවා, ඒව මේවා තියෙනවා. එතකොට මේ පොලිෂ් කරපු ගාම මේකට ඒක ඒ කුඩු වැදිලා මේ ලී කුඩු වැදිලා හරිද? මොන හරි වෙන්න පුළුවන්. අර ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි පොලිෂ් කරන්නේ මෙතනදී විකුණන තැනදී. ඒ විකුණන දෙන්නේ මේක ගෙනල්ලා හොඳට පොලිෂ් කරලා කැටයම් එක පොලිෂ් කරන්න කලින් වඩු මඩුවේ හදන එක වටිනාකම ගේන්න තව කට්ටිය කැටයම් කපනවා. කැටයම් කපනවා. ඊට පස්සේ ඒක පොලිෂ් කරනවා. අන්න එහෙම තමයි ආභරණයක්. අපි වෙන වටිනාකමක් ගේන්නේ. එතකොට මේ කියන්නකො නිෂ්පාදන ක්‍රියාවලියක්. හරි? ක්‍රියාවලි පිරියතේදී ළමයි මේ එක අධියරක් එක තැනක සිදුවෙන විදියට හදලා තියෙනවා. එක අධියරයි. මුළු ඔක්කොම නෙමෙයි. මේ එක කෑල්ලක්. මේක එක තැනක. මේ තව කොටසක්. මේක තව තැනක. මේ තව කොටසක්. මේක තව තැනක. නිෂ්පාදන ක්‍රියාවලියේ එක අධියරක්
ඉවර කරන්න ඕන දේවල් එකම තැනක සිදු වෙනවා. එක අදියරක්. ඒ කියන්නේ එකම එකක් තමයි වෙන්නේ. දැන් රෙස්ටුරන්ට් එකෙත් එහෙමනේ. වෙන වෙනම කුටිය බෙදලා තිනවා. ඇතුල් වීම තහනම් කියන කුටිය මොක කවුද ඉන්නේ? හා? කෑම කඩේක හිතන්නකෝ. හදන කට්ටිය නේද ඉන්නේ? ඒක හදලා තියෙන්නේ ලස්සනට නෙමෙයිනේ. ඒතර ගිහිලා නෑනේ බලන්න ගිහලා පොඩ්ඩක්. හරි. එතන හදන ඒරියා එක. එතන තෙල් බිත්ති වල වැදිලා කළු වෙලා මේ කරමන දුමට අරවම වලට ඒ වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අර ෂෝකේස් වල තියෙන එක වෙනම, ඛණ්ඩ තියෙන වෙනම. ක්‍රියාවලිය වෙන වෙනම තියෙන්නේ. එතකොට මේ එක අදියරක් එක තැනක. හරි. අපි දැන් සාමාන්‍ය පොඩි කෑම කඩන ලොකු හොටෙල් එකක් ගත්තොත් මේකේ කිචන් එක තියෙන වෙනම ඛණ්ඩ ඒරියා එක වෙනම තියෙන්නේ. මේ ක්‍රියාවලි පිරියතේ කියන්නේ ළමයි එකයි. නිෂ්පාදනය කියන එක ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ ක්‍රියාවලිය එක අදියරක් සම්පූර්ණ කරන්න ඕනේවා එක තැනක සිදු වෙනවා. එක අදියරක් එක තැනක. ඊළඟ අදියර ඊළඟ තැන. ඊළඟ අදියර ඊළඟ තැන. අර අදියරෙන් අදියර යන්නේ. සමහර විට මේක කැලේ ආසන්නේ තැනක, මේක තවත් තැනක, මේක ජනගහන ඉන්න තැනක පොලිෂ් කරලා විකුණන්න දාන්න. එහෙමයි යන්නේ. හරි. එතකොට තමයි මේ එක අදියරක් යන්නේ. අපි ඒක ලියමු වෙන්නේ මෙහෙම. නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අදියරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය 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 සියලු දේ එක් ස්ථානයක සිදුවන ආකාරයට සියලු දේ එක් ස්ථානයක සිදුවන ආකාරයට සියලු දේ එක් ස්ථානයක සිදුවන ආකාරයට පිරියත පිළියෙල කිරීම ක්‍රියාවලි පිරියතයයි පෑන මාරු කරලා මෙහිදී සමාන කාර්යයක නියුක්ත සේවකයන් එක් ස්ථානයක ස්ථානගත කරයි. උදාහරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතන. දැන් ඔන්න මේක ගන්න. ලී බඩු අර්ධ නිමි ලී බඩු ගෘහ භාණ්ඩ නිෂ්පාදන මේ තියෙන්නේ. මේකෙදි මේක ගත්තා. මේකෙදි මේක ගත්තා. මේකෙදි මේක ගත්තා. දැන් තුනේක නේද ඔක වෙන්නේ? ඒක ඔළුවට ගියානේ. එක තැනක නෙමෙයි මේ ඔක වෙන්නේ. එක තැනක වෙනවද? දැන් හේතුව ළමයි එක තැනක වෙන්නේ නැති වෙන්න හේතුව මෙතන තියෙන මැෂින්ස් වෙනයි. මෙතන තියෙන වෙන ඒවා. මොන මේ පොලිෂ් කරන කැටයන් කපන ඒවා මෙතන කරන්න ගියොත් එහෙම මේකේ තියෙන ඩස්ට් එක මේකට ගිහිල්ලා මේකේ තියෙන ක්වොලිටියට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒව වෙන වෙනම කරන්නේ ඒකයි. හරි. මෙන්න මේක උදාහරණයක් විදිහට දාගන්න ඔතනින්. යටින් උදාහරණයක් විදිහට ඔය ගෘහ භාණ්ඩ කියලා දැම්මනේ. ඒකේ එතකොට ඔයාට හොඳට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ
තව උදාහරණයක් ලියන්න රෙස්ටොරන්ට් යන්ත්‍ර නිෂ්පාදන ආයතන. ඊට පස්සේ ක්‍රියාවලි පිරියතේ වාසි. 1 නිෂ්පාදිතයේ නම්‍යශීලී බවක් තිබීම. නිෂ්පාදිතයේ නම්‍යශීලී බවක් තිබීම. ඒ කිව්වේ ළමයි මේ කවර හෝ තැනකදී මොකක් හරි කේස් එකක් ආවොත් ටක් ගාලා ඒක වෙනස් කරගන්න පුළුවන්. නැත්තම් එහෙම හැදුවොත් එහෙම වැරදුනොත් විසික් කරන්න තමයි වෙන්නේ. ඊළඟට කාර්ය විවිධාංගීකරණයක් සිදුවීම. කාර්ය විවිධාංගීකරණයක් සිදුවීම. ක්‍රියාවලිය ආරක්ෂා වීම. ක්‍රියාවලිය ආරක්ෂා වීම. ඊට පස්සේ ක්‍රියාවලි පිරියතේ ක්‍රමයක අවාසි. අර්ධ නිමිද්‍රව්‍ය වර්ධනය වීම. අර්ධ නිමිද්‍රව්‍ය වර්ධනය වීම. ඒකක පිරිවැය ඉහළ යාම. නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වීම නිසා අමුද්‍රව්‍ය පුරෝපතනය කළ නොහැකි වීම. හරි. ඊට පස්සේ ළමයි නිෂ්පාදිත පිරියත. ඒක ඇවිල්ලා මෙහෙම. මේක සමස්ත නිෂ්පාදනය එක තැනක. සමස්ත නිෂ්පාදනය එක තැනක සිදු වෙන්නේ. මුළු ඔක්කොම දේවල් එක තැනක. දැන් අපි කාර් එකක් හදනවා කියන්නකෝ. මොකද වෙන්නේ? කෑල්ලෙන් කෑල්ල හද යවනවාද එක තැනකට ඔක්කොම ෆික්ස් කරලා දානවාද? දැන් ලංකාවේ Volkswagen කාර් කම්පැනි මොකක්ද එකක් අර පෙන්වන්නේ අප්පා. ජනාධිපතිවරණයට කලින්. මෙතෙන් ළමයි සමස්තේ වාහනේ හදලා එළියට දානකම් එක තැනක වෙන්නේ. මුළු ඔක්කොම එක තැනක. මේක එක ඒරියා එකක මේ වෙන වෙනමනේ. මේක එක අධිකරයි. මේක මුළු ක්‍රියාවලියම සමස්ත නිෂ්පාදනයම එකම තැනක වෙනවා නම් නිෂ්පාදිත පිරියතය. මුළු ඔක්කොම ඇසෙම්බල් කරන ඔක්කොම වෙන්නේ එක තැනක. බයික් එකක් වුණත් ෆිට කරනවා නම් කෑලි බෑලි ටික ගෙනල්ලා එක තැනක හදනවා. ෆුට් සයිකලයක් වුණත් එහෙමයි. ඔක්කොම එක තැනක හදලා ගන්නවා. හරි ඒකට අපි කියනවා ක්‍රියාව මේ නිෂ්පාදිත පිරියතය කියලා. ඒක ලියන්න සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට ඊළඟ කාර්ය ස්ථානයට රේඛීයව ගලා යන ආකාරයට පිරියත සකස් කිරීම නිෂ්පාදිත නිදසුන් දින මෝටර රථ නිෂ්පාදන ආයතන තව එකක් සිමෙන්ති සීනි කඩදාසි ආදී නිෂ්පාදන ආයතන මුද්‍රණ යන්ත්‍ර සීතකරණ නිෂ්පාදන ආයතන
මුද්‍රණ යන්ත්‍ර, සීතකරණ, නිෂ්පාදන ආයතන. ඊට පස්සේ නිෂ්පාදන පිරියත සැලැස්මේ වාසී. විධිමත් නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් පිරිවැය අඩුවීම. විධිමත් නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් පිරිවැය අඩුවීම. ඊට පස්සේ නිෂ්පාදන ප්‍රවාහය සැලසුම් කිරීම හා නිරීක්ෂණය පහසු වීම. නිෂ්පාදන ප්‍රවාහය සැලසුම් කිරීම හා නිරීක්ෂණය කිරීම පහසු වීම. නිරීක්ෂණය කිරීම පහසු වීම. ද්‍රව්‍ය චලනය වීම අවම කිරීමට හැකිවීම. ද්‍රව්‍ය චලනය වීම අවම කිරීමට හැකිවීම. ඊට පස්සේ ඒකේ අවාසී නම්‍යශීලී බවක් නොමැතිවීම. එකම කාර්ය නිරත වීම නිසා සේවය නිරස වීම. යන්ත්‍ර උපයෝජනය වීම. මේ යන්ත්‍ර ඌන උපයෝජනය වීම කියලා ලියාගන්න. යන්ත්‍ර ඌන උපයෝජනය වීම. දැන් මෙන්න මේකෙදී ළමයි ක්‍රියාවලිය විධිමත්ව වෙන හින්දා පිරිවැය අඩුයි. මොකද ඒක වෙනවා. තහ දැන් මෙතන ඉඳලා මෙතනට ගේන්න ඕනේ, මෙතින් නම් මෙතනට ගේන්න ඕනේ. ඔය මුකුත් කතන්දර නෑනේ මෙතන. චලනය කරන්න ඕනේ එක තැනක ඔක්කොම වෙනවා. හරි? ක්‍රියාවලිය එක තැනකදී පිරිවැය අඩුයි. චලනය කරන්න අවශ්‍යතාවක් නෑ. එතකොට මේක අධීරයෙන් අධීර පරීක්ෂා කරන්න පුළුවන්. මේක නම්‍යශීලී නෑ. ඒ කියන්නේ අපිට ඕන වෙද්දි වෙනස් කරගන්න පුළුවන්ද? බෑ. එන එකම ගන්න වෙනවා. හරි. ඒ වගේ මේකේ සේවකයර කරන්න දෙන එක වැඩයි. ඒ වැඩේම දිගටම කරන්නේ මෙයාට එපා වෙන්න පුළුවන්. අර නිරස වෙනවානේ. ඊට පස්සේ යන්ත්‍රය එහෙම බාගෙන වැඩ කරන්නේ. සමහර යන්ත්‍ර මේක හදලා ඉවරනකම් එකපාරයි පාවිච්චි කරන අය හදලා වෙනකම් ඒක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. වාහන වල අපිට මේ ටයර් රිම් ටික තද කරන මැෂිම ඒ වෙලේ විතරනේ ඕන වෙන්නේ. අනිත් වෙලාවට ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා කුටි පිරියතය. දැන් ළමයි ඉස්කෝලේදී බලන්නකෝ. ඉස්කෝලේ එක එක කාමර තියෙනවනේ. මොනවද තියෙන ඉස්කෝලේ කාමර? වෙන වෙනම කුටි තියෙනවනේ. there are so many kutis. ඔයා වැඩිපුරම කැමති මොන කුටියට යන්නද? තියෙනව නේද දැන් මම කියද්දි බීකර ඔය තියෙන වාජන අරවමියව තියෙන මොන කුටියද? අහුන්නේ විද්‍යාගාරේ ලැබ් එකේ. බෙර තම්මැට්ටම ඒවා තම්මැට්ටම් ගැටබෙරේ ඒවා කොහෙද තියෙන්නේ? නැටුම් කාමරේ. සර්පිනාව වයලීනය ඒකට වෙනම රූම් එකක් තියෙනව නේද? එතකොට දැන් බලන්න අර කතාවක් තමයි. එක එක උපකරණ වලට එක එක කාමර. මොකද කිව්වේ? එක එක උපකරණ වලට එක එක කාමර. අන්න ඒ වලට අපි කියනවා ළමයි කුටි පිරියතය කියලා. මොන පිරියතේද? කුටි පිරියතය. ඉස්කෝලේ තියෙන කුටි. ඉස්කෝලේ තියෙන කුටි පිරියතය. දැන් ගාමන් ෆැක්ටරි එක රෙදි මහාන කොටස තියෙනවනේ. එතන මැෂින්ස් මහාන මැෂින් තියෙන ඒ කොටසේ. අයන් කරන එක වෙන කොටසක. කුටියෙන් කුටියට, ඒ කියන්නේ කාමරෙන් කාමරයට, කුටියෙන් කුටිය කියන්නේ කාමරෙන් කාමරයට. කාමරෙන් කාමරයට තියෙන්නේ ඒ කාර්යතවයට අදාළ මැෂින්ස් විතරයි. කාමරෙන් කාමරයට ඒක ලස්සනට ගලාගෙන යන විදියට. දැන් මෙතන රෙදි මහනවා නම් ඊට එහා පැත්තේ ඒක අනිත් කට්ටිය ඉන්න ඒ මැෂින් ටිකත් එක්ක එයාලා. ඊට එහා පැත්තේ අනිත් අය අයන් කරන ඊට එහා පැත්තේ අර නැතු ඕක දැන් 10ක විතර තියෙන්න බෑනේ ළඟට ගලා යන විදිහට ලස්සනට තියෙනවා. ඒකට කුටි කියන්නේ ඒක. දැන් ඉස්කෝලේ උදාහරණයක් ඒකනේ. සංගීත කාමරයේ තියෙන සංගීතයට අදාළ උපකරණ ටික. ලැබ් එකේ තියෙන ඒකට අදාළ උපකරණ ටික. මියුසික් කියවනේ ඩාන්සින් රූම් එකේ ඒකට අදාළ ටික. අර
එක එක කුටියෙන් කුටියට එක එක විදිහට දැන් ප්‍රයිමරි ක්ලාස් වල තියෙන චූටි පුටු ඒවල දැන් ඔයාලට ගිහින් ඉඳ ගන්න බෑ නේද ඉන්ද්‍රටත් බෑ හරි ඔව් සාමාන්‍ය තාම ප්‍රයිමරි ක්ලාස් එකට යන්න පුළුවන් අයත් ඉන්නවා ඉතින් නේද ඔෂදී හරි අපි ලියමු එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියේදී සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරයට පිරියත සැලසුම් සකස් කිරීම කුටි පිරියතය වේ. නිදසුන් තියෙනවා ඇඟලුම් කම්හලක පිරියත සැලසුම් ආය පාසල් හා විශ්වවිද්‍යාලවල පිරියත සැලසුම්. මම මේක දාන්නම් ආර්ට්ස් මියුසික් ඩාන්සින් කියලා. එතකොට ඔයාලට ඒක මතකයිනේ. අන්න ඒක උදාහරණයක්. ඊට පස්සේ ස්ථාවර ස්ථානීය අහලා නැහැ නේද? මේවා මෙහෙමයි ළමයි. දැන් මේ පිරියතය කියලා කියන්නේ එයාගේ ආයතනයේ සකස් කරපු විදිය. සමහරු ක්‍රියාවලි පිරියතය පාවිච්චි කරනවා, සමහරු නිෂ්පාදිතය, සමහර කුටි. සමහර අය ස්ථාවර ස්ථානීය. මෙයාලට තැනක් නෑ ළමයි. මෙයාලා කරන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රමය ඔක්කොම දේවල් එක තැනකට ගෙනල්ලා වැඩේ කරලා දීලා ආපහු මේව අරන් යනවා. පුළුවන් ඒව අරන් යනවා, බැරිව තියලා යනවා. අදාළ ඒ කියන්නේ මේ ආයතන විසින් කරන්නේ එයාගේ තියෙන අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ටික එක ස්ථානයකට ගේනවා. ගෙනල්ලා මේව පාවිච්චි කරලා ඉවරුණයින් පස්සේ පුළුවන් ඒව අරන් යනවා, බැරිව තියලා යනවා. ඒ ස්ථාවර ස්ථානීය ඔක්කොම දේවල් එක තැනකට ගේනවා. ගෙනල්ලා ආයෙ ගන්න බෑ සමහර ඒවා. හරි. ඒ කියන්නේ අපි ගාව නෙමෙයි හදන්නේ. අපි ඒ තැනට ගිහිල්ලා හදන්නේ. මේක හැදුවේ කොයිද? ඒ ලීමෝල එතන. මේක හැදුවේ එතන. මේක හැදුවේ එතන. මේක හැදුවේ එයාලා ළඟ. මෙතන මේ කුටිවල වෙන්න ඇති හැදුවේ. මේක එයාලා ගාව නෙමෙයි. ඒ කියන්නේ ආයතනයේ ගාව නෙමෙයි. වෙන තැනක හදන්නේ. දැන් අපි හිතන්නකෝ ජායල පාලම ඉදි කරනවා කියන්නේ. ජායල පාලම හදනවා. දැන් අපිට අපේ කොහි හරි පාලමක් හදලා උස්සන් ඇල්ල මෙතන ගෙනල්ලා සවි කරා හැකිද? බෑ නේද? එතන ඒ වෙලේට අපි මොකද කරන්නේ? මතකද මේ පාලම හදන කාලේ පාලමට මෙහා පැත්තේ පොවලිමට නිල් පාට තහඩු ගහලා වහලා තිබ්බා කොටසක්. අන්න එතනට තමයි ඔක්කොම අමුද්‍රව්‍ය සියලුම දේවල් මිනිස්සු ඔක්කොම ගෙනල්ලා මැෂින්ස් ගෙනාව උතන්ට. එතන ඉඳලා එයාලා සෑහෙන කාලයක් තිස්සේ මේක හැදුවා. අදලා ඔක්කොම කළා දැන් ඔක්කොම ගලවගෙන ගිහින් තියෙනවා. හරි නේද? ඔන්න ස්ථාවර ස්ථානීය. එයාගේ පාවිච්චි කරේ ඒක. ඉතින් මේවා තියෙන ගොඩනැගිලි ඉදි කරන්නේ මොන පිරියටද? කොයි හරි ගොඩනැගිල්ලක් හදලා උස්සන් ඇවිල්ලා කියලා දිනවද? නෑනේ. එතනට ගිහිල්ලා එතන හදලා
මෙයාලා යනවා. ඒ ගොඩනැගිලි ඉදි කරන එක නැව් හදන්නෙත් ඔහොම නැවක් රට මැද්දේ හදලා පාර දිගේ තල්ලු කරගන්නේ. හරි. නැව හදන්නේ ගෙලින්ම මුහුදේ. එතන හදලා ඒ වෙලෙම දානවා. නැව් හදන්නේ කාර්ය නිෂ්පාදනය. ඒ කියන්නේ ඕඩර් කරොත් විතරයි. මේ ස්ථාවර ස්ථානීය කරන්නේම ළමයි කාර්ය නිෂ්පාදනය. හදලා තියන් ඉඳලා දෙන්නේ නැහැ. ඉල්ලුවාම විතරයි හදන්නේ. ඕඩර් කරොත් විතරයි හදලා දෙන්නේ. නැව්, ප්ලේන්, ගොඩනැගිලි, පාලම් බෝක්කු නෑ. ඒ ඔය කොන්ක්‍රීට් වැඩපොළවල බෝක්කු කටවල ඔය හදලා තියෙන්නේ. ඒක නෑ. හරි. එහෙනම් අපි ලියමු ඕක. අමුද්‍රව්‍ය ශ්‍රමය බලය උපකරණ ආදී යෙදුම් අමුද්‍රව්‍ය ශ්‍රමය බලය උපකරණ ආදී යෙදුම් නිෂ්පාදනය සිදු කරන ස්ථානයටම ගෙනවිත් නිෂ්පාදනය සිදු කරන ස්ථානයටම ගෙනවිත් නිෂ්පාදනය සිදු කිරීම සඳහා පිළියෙල කරන පිරියතය ස්ථාවර ස්ථානීය පිරියතය වේ. උදාහරණ පාලම් ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, අනිත් එක නැව් හා ගුවන් යාන නිෂ්පාදන ආයතන. ඊට පස්සේ එච්චරයි. බ්‍රේක් එකක් අරගෙන එන්ටර්.